අදනම් පුදුම තරම් ලස්සන දවසක්. අහස පැහැදිලි වෙලා නිල් පාටට ලස්සනට තියෙනවා. කොහොමද මගේ යාළුවන්ට සතුටින් පරිස්සමෙන් ඇති කියලා හිතනවා. වෙනද වගේම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අදත් මං ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. හැමදාමත් වගේ ආදරෙන් මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ගොඩාක් ආදරෙන් මතක් කරනවා. හස්බන්ඩ් නිවාඩුවට ගෙදර ඇවිත් ඉන්නේ. ඒ නිසා අපි අද එළියට යන්න ඕන කියලා හිතුවා. ඉතින් අපි තුන්දෙනා ලෑස්ති වෙලා පාරට ඇවිත් යන්න. එතකොට අපිට යාළුවෝ දෙන්නෙක් හම්බ වුණා. සමහර වෙලාවට මට හිතෙනවා සමහර මිනිස්සුන්ට වැඩිය හොඳ ගතිගුණ මේ සතු ළඟ තියෙනවා කියලා. සමහර මිනිස්සුන්ට කොච්චර හොඳ කළත් වැඩක් නැහැනේ. මොන දේ කළත් මතක හිටින්නේ බොහොම පුංචි කාලයයි. හැබැයි මෙයාලට එහෙම නෙවෙයි. කොච්චර ලොකු කාලයක් ගියත් එයාලට අපි කරපු පුංචි දේ බව ගොඩාක් හොඳට මතක තියෙනවා. දකින හැම තැනකම එයාලා ඒක පෙන්නනවා. ඉතින් ඒ නිසා සමහර මිනිස්සුන්ට වැඩිය සතු ළඟ හොඳ ගතිගුණ තියෙනවා කියලා මම කිව්වේ ඒ නිසයි. අපි ජීවත් වෙන පරිසරයත් එක්ක අපිත් එක්ක අපි වටේ ඉන්න පිරිසත් එක්ක ගනුදෙනු කරනකොට හිත හයිය කෙනෙක් වෙන එක ගොඩාක් වටිනවා. ඇත්තටම ගැහණියක් වුණාම හිත හයිය වෙන්නම ඕන. එහෙම වුණාම තමයි ඕනම ප්‍රශ්නකට බය නැතුව මොන දෙන්න පුළුවන් වෙන්නේ. අපි අද දළදා මාලිගාව වඳින්න ආවේ. මීට කලිනුත් අපි ඇවිත් තියෙනවා. හැබැයි අපි පුරුද්දක් විදිහට අපිට පුළුවන් වෙන හැම වෙලාවකම මෙතනට එනවා. මීට කලින් එනකොට බබාට එච්චර ලොකු තේරුමක් නැහැ. හැබැයි දැන් නම් එයාට ටිකක් තේරෙනවා. ඒ නිසා එයාත් ආසාවෙන් අපිත් එක්කම ආවා. මල් ගන්න තැනින් එයාට මලකුත් හම්බ වුණා. ඒකත් අතේ තියාගෙන මිදින් ඔය යනවා. ඉතින් මේ අපිට මල් ගන්න තැනින් කිව්වා දැන් මේ උදේ තේවාව පටන් ගන්නවා. ඒ නිසා ඉක්මනට යන්න කියලා. මොකද මේ සමහර වෙලාවල් වලට අපි යනකොට අපිට ඒක බලන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි දැන් මේ ඉක්මනට යන ගමන් ඉන්නේ. මට මතකයි මම බබාට මාස 3ේදී දළදා වහන්සේ වඳින්න එකගෙන ආවා. එතකොට දළදා වහන්සේ වඳින්න අපිට අවස්ථාව දුන්නා. මගේ ජීවිතේ මම පළවෙනි පාරට තමයි දන්ත ධාතුන් වහන්සේ වන්දනා කළේ. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. අදත් අපිට ඒ අවස්ථාව හම්බ වුණා. හැම වෙලාවකම හැම දවසකම මෙතනට ආවොත් සෙනග නැති දවසක් නම් නැහැ. හැබැයි අද සෙනග ටිකක් අඩුයි. ගොඩාක් නෙවෙයි. වෙනදා තරම් ලොකු පිරිසක් හිටියේ නැහැ. ඒ නිසා අපි අද කෞතුකාගාරය බලන්න එහෙමත් ගියා. උතුම් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වන්දනා කරන දේශීය විදේශීය සංචාරකයන් ඇවිල්ලා එයාලා ගෞරවයෙන් වන්දනාමාන කරනවා දකිනකොට ඇත්තටම ලොකු අභිමානයක් දැනෙනවා. මහා ලොකු ශ්‍රද්ධාවක් හිතට දැනෙනවා. ශ්‍රී ලාංකිකයෙක් විදිහට බෞද්ධයෙක් විදිහට මේ උතුම් පින්බිමේ ඉපදීම ගැන මට ඇත්තටම ලොකු සතුටක් තියෙනවා. මෙහෙම ගෙවන දවස්වලට මම පුදුම තරම් ආසයි. මොකද හස්බන්ඩ් ගෙදර ආවම තමයි අපි තුන්දෙනාම මෙහෙම එළියට එන්නේ. ඉතින් ඒ දවස්වලට අපි තුන්දෙනාම කැමතියි. එයා ගෙදර ඉන්න දවස් ලස්සනට ගත කරන්න තමයි අපි තුන්දෙනාම උත්සාහ කරන්නේ. ඉතින් අදත් එහෙම දවසක්. අපි තුන්දෙනාට එකට ගත කරන්න තියෙන කාලය අඩු වුණත් අපි තුන්දෙනා අතර තියෙන ඒ බැඳීම නම් චුට්ටක්වත් පළුදු වෙලා නැහැ. ආදරයෙන් සතුටින් සෙනෙහසින් අපි තුන්දෙනාගේ ජීවිතේ ලස්සනට ගෙවෙනවා. මේ සමහර තැන්වලට නම් මම මීට කලින් ඇවිල්ලත් නැහැ. ඉතින් අද පුළුවන් තරම් අපි ඇවිද්දා. පුළුවන් තරම් වටපිටාව බැලුවා. මේ පින්බිමේ තියෙන අඩියක් ගානේ හිතට දැනෙන සැනසීම වචන වලින් නම් කියන්නම බෑ.
එච්චරට මහ පුදුමාකාර සැනසීමක් හිතට දැනෙනවා. ඊට පස්සේ අපේ වැව රවුමේ ඇවිදින්න ගියා. එතනට ගියහම නම් ඇත්තටම මගේ හිත පිච්චෙනවා. මට එතනට යන හැම වෙලාවකම මතක් වෙන්නේ අන්තිම බණ්ඩාර කුමාරයාගේ කතාව. ඇහැලේපොළ කුමාරිහාමි වැවේ ගිල්ලවලා මරනකොට ඒ හිතට මොන වගේ හැඟීමක් දැනෙන්නේ නැද්ද? ඒ හිත කම්පා කරවන සිද්ධිය මට හැම වෙලාවකම මතක් වෙනවා. ඉතින් ඒ හැඟීමත් එක්ක තමයි අපි අදත් මෙතන හිටියේ. ඊට පස්සේ අපි මාළුන්ට කෑම දුන්නා. මේ බලන්නකෝ කොච්චර ගොඩක් මාළු ඉන්නවද කියලා. මෙතනට එන ගොඩාක් අය මේ මාළුන්ට කෑම දානවා. මාළු විතරක් නෙවෙයි මෙතන ඉන්න සමහර ඔය තාරාවෝ, හංසයෝ, කපුටෝ වගේ අයත් ඒ කෑම කන්න එනවා. ඉතින් අපි එයාලටත් දුන්නා. බබත් හරි ආසාවෙන් ඒ දෙයට එකතු වුණා. කොහොමද එයා සතුන්ට ගොඩක් කැමතිනේ. හැබැයි අපි මොන දේ කළත් මේ හැම තැනකදීම පිරිසිදුකම ගැන හිතන්න ඕන. අපි එතන ගිහිල්ලා හැම දෙයක්ම දාලා එතන අපිරිසිදු කරලා ආවොත් ඒක හරි පව් වැඩක්. ඒ නිසා අපි ගෙනියපු කොලයක්වත් එතන දාලා ආවේ නැහැ. හැම දෙයක්ම බෑග් එකේ දාගෙන මම ගෙදර අරගෙන ආවා. ඒ වගේම තමයි අනිත් අයත්. මම දැක්කේ නැහැ කොතනකවත් එහෙම දාලා තියෙනවා. මේ බලන්නකෝ ඉතින් මුළු දවසක්ම වුණත් මෙයාලගේ සෙල්ලම් දිහා බලාගෙන ඉන්න පුළුවන්. පුදුම ලස්සනයි. හිත පුදුම විදිහට නිදහස් වෙනවා. කොහොම හරි ඉතින් බබාව එකගෙන එන්නත් ගොඩක් අමාරු වුණා. චුට්ටක් රවට්ටලා තමයි ඉතින් උතනින් එකගෙන ආවේ. අත්තම්මට සීයට කියන්න ගොඩාක් කතන්දර එයාද එකතු කරගත්තා. ඉතින් ඇත්තට මේක තමයි වෙන්න ඕන. දරුවන්ට එයාලගේ ලෝකය එයාලට ඕන විදිහට විඳින්න දෙන්න ඕන. දරුවෙක් විදිහට ඒ ළමා ලෝකය ලස්සනට විඳින්න අපි ඉඩ හදලා දෙන්න ඕන. අපි හැමෝම මේ දුවන රේස් එකක්. අපේ ජීවිතේ ගොඩාක් ඒකාකාරී. ඉතින් ඒ හැඟීමෙන් මිදලා මේ වගේ නිදහස් විදිහට ජීවිතය ගෙවන්නත් අපි පුංචි හැරි ඉඩක් හදාගන්න ඕන. අපේ ජීවිතවලට සමහර බැඳීම් තියෙනවා. ඒ බැඳීම් එකතු වෙන තරමට අපිට තියෙන වගකීම් වැඩි. ඉතින් අපිට බැඳීම් එක්කම මේ ජීවිතේ ගෙනියන්න වෙනවා. ඉතින් ඒ ගෙනියන ජීවිතේ අපිට පහසු විදිහට අපි ගලප ගන්න ඕන. ඉතින් අද දවස් අපි ගොඩාක් ලස්සනට ගත කළා. හැමදේම වීඩියෝ කරගන්න නම් බැරි වුණා. සමහර දේවල් විතරයි අපිට වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. ඉතින් අද මට හිතුණා වීඩියෝ කරනවට වැඩිය අද දවස ලස්සනට විඳින්න ඕන කියලා. ඉතින් පුළුවන් දේවල් ටික මම වීඩියෝ කරගත්තා. ඊට පස්සේ අපි යන අතරමඟදී වැස්සකටත් ආව වුණා. හොඳටම වැස්සා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. ඔයාලගේ හිතවල තියෙන හැම බලාපොරොත්තුවක්ම යහපත් විදිහට මිෂ්ඨ වේවා. සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.